මොකද්ද මේ පළතුර? මේ පළතුර ආහාරයට ගැනීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න පුළුවන්. ඒ වගේම මේක ප්‍රණීත රසවත් පළතුරක්. හදවත් සෞඛ්‍ය සුරකින්නත් පුළුවන් මේ පළතුර ආහාරයට ගැනීමෙන්. මේකේ මැග්නීසියම් තියෙනවා, පොටෑසියම් තියෙනවා. හෘදයාබාධ හැදීමේ අවදානම ගොඩක් අඩු කරන්න පුළුවන්. ඒත් එක්කම ආහාර ජීර්ණයත් පහසු කිරීමේ හැකියාව මේවයි තන්තු තියෙන නිසා, ෆයිබර් බහුල නිසා ආහාර මාර්ගයේ ක්‍රියාකාරීත්වය විධිමත් කරනවා. ඊට පස්සේ ඇස් පෙනීම වැඩි වර්ධනය කිරීමට විටමින් A සහ විටමින් C මෙහි අඩංගු වෙනවා. ශනිකව ශක්තිය ලබා දෙන්න පුළුවන්. ඔබ අධික ලෙස වෙහෙසටපත් වෙලා ඉන්න වෙලාවක අනවද ආහාරයට ගැනීමෙන් ශරීරයට අවශ්‍ය ග්ලූකෝස් සහ ෆ්‍රුක්ටෝස් ශනිකව ලබා ගන්න පුළුවන්. මේ නිසා තෙහෙට්ටුව ශනිකව ප්‍රාණවත් බවකට හරව ගන්න පුළුවන්. මේ තියෙන්නේ අනවල ශාකය. මේ වර්ධනය වෙච්ච අනවල ගෙඩි දැන් කඩා ගැනීමට ආසන්න අවස්ථාවට හොඳට පැහිලා තියෙනවා. මේක ඉතා කුඩා ගසක් අප නිවසේ තිබෙන. ඔබටත් මේ වගේ ඇට යොදාගෙන මේ වගේ කුඩා ගහ පැල කරගන්න පුළුවන්. හොඳට අස්වැන්න ලැබෙනවා. හොඳට ආලෝකය ලැබෙන තැනක ඉඳුවොත් එහෙම. ඒත් එක්කම මේ ශාකය කියන්නේ මේ ගෙඩි ආහාරයට ගැනීමෙන් සම සහ හිසකෙස් කලඹේ නිරෝගී බවට රූපලාවන්‍ය සඳහාත් මේක යොදා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ රක්තහීනතාවය පාලනය කරන්නත් මේකට ගොඩක් හැකියාවක් තියෙනවා. දැන් මේ අනෝල කුලයේ ශාක ගත්තට පස්සේදී මේ වර්ගය විතරක් නෙමෙයි තියෙන්නේ. තවත් වර්ග ගණනාවක්ම අනෝල කුලයේ තියෙනවා. ඔබට විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. දැන් මේ අනෝල ශාක වල තියෙන අනෝල වර්ග ඕනෑම එක ඇට ආහාරයට ගැනීම ඇත්තටම අපි කරන්න හොඳ නැති දෙයක්. මොකද හේතුව මේ ඇටවල ස්නායු වලට විස, මිනිස් සිරුරේ තියෙන ස්නායු සෛල වලට විස සහිත සංයෝග අඩංගු වෙනවා. අත්වැරදීමකින් වගේ මේකෙදී ඇටයක් ආහාරයට ගත්තොත් එහෙම බඩේ අමාරු, වමනේ, පාචනය වගේ දේවල් හැදෙන්නත් පුළුවන්. ඒත් එක්කම දීර්ඝකාලීනව මේක ආහාරයට ගත්තොත් එහෙම ස්නායු ආබාධ, ඒ කියන්නේ පාකින්සන් රෝගයට සමාන ස්නායු ආබාධ ඇතිවීමේ හැකියාවක් තියෙන බව හොයාගෙන තියෙනවා. එහෙනම් ඔබ මේ අනෝල වර්ග ආහාරයට, අනෝද වර්ග ආහාරයට ගනිද්දී අනිවාර්යයෙන් මතක තබා ගන්න ඕන දෙයක් තමයි මේවා ඇට නොකා පළතුරු පමණක් ආහාරයට ගැනීම. දැන් ඔබ මේ දකින්නේ වැලි අනෝද වර්ගය. මේ වර්ගය ආහාරයට ගැනීමෙන් අපේ ලේ අඩුකමට ඉතාමත් ගුණදායකයි. ඉහළ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. මතක ශක්තිය සහ මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්න පුළුවන්. අස්සි සහ දත් ශක්තිමත් කරන්න පුළුවන්. ඒ වගේම ශරීරය සිසිල් කරන්නත් පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ කටු අනෝද. කියන්නේ අනෝල කුලේ රජු විදිහට සලකනවා. මේක පිළිකා සෛල නාශනය කිරීමේ හැකියාවක් මේ පළතුරට තියෙනවා. ශක්තිමත් ප්‍රතිඔක්සීකරණ පද්ධතියක් ඇති කරන්නත් මේක වැදගත් වෙනවා. විටමින් C ඉහළ මට්ටමක් තියෙනවා. රුධිර පීඩනය පාලනය කරන්නත් පුළුවන්. දියවැඩියාව පාලනයට සහ බැක්ටීරියා නාශක ගුණයත් මේ ශාකයේ ගොඩක්ම තියෙනවා. දැන් මේ වැලි අනෝද ශාකය දැන් අපි ගම්වල උඟක් කරලා වඳ වෙලා ගිහිල්ලා තියෙන්නේ. ටිකක් අඩුවෙන් තියෙන්නේ. අපගේ මේ වීඩියෝ එක ඔබට වටිනවා කියලා හිතනවා නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ තවත් වටිනා කියන දුර්ලභ ආහාර සම්බන්ධ ඖෂධීය ගුණ විග්‍රහ කරන වීඩියෝ එකකින් නැවතත් අපි හමු වෙමු.